යෝ වොට්සප් මොකද වෙන්නේ? ඉතින් අදත් අපි ගෙනාවා මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එකක්. ඉතින් අද අපි කරන්න යන්නේ. අපි අද කරන්න යන්නේ. අපි අද කරන්න යන්නේ 5 minutes later. මතක් වුණා. අද අපි කරන්න යන්නේ මචං. අපි අද අයන් නාමරයක් හදන්න යන්නේ. ඒකට ඉතින් අපි කේව් එකක් හොයාගෙන යන්න ඕන. හරි ඉතින් අපි කේව් එකක් හොයාගමු. හරි ඉතින් ගැම්මට යමු අපි කේව් එකක් හොයාගෙන. ඉතින් බොයිස් අපි කේව් එකක් හොයාගෙන අපේ ආමර එක අපි අප්ඩේට් කරන්න ඕන බොයිස්. කොහමද අපි අප්ඩේට් කරන්නම ඕන. හරි ඉතින් මෙතෙන්දි මම වීඩියෝ එක ස්පීඩ් කරනවා අපි කේව් එකක් හොයාගන්නකම්. ඉතින් ඔයාලට කම්මැලි ඉන්න මම මෙතනට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් ඇඩ් කරන්නම්. හරි ඉතින් ඔම ගිහිල්ලා අන්තිමදී ඉතින් පත කේව් එකක් හම්බුණා අපිට. හරි ඉතින් අපි කේව් එක තාරමුකෝ. අද නම් ඉතින් කේව් එක මම සුද්ධ කරනවා. ඔන්න බලන්න ඉතින් මම සුද්ධ කරilla. ඉතින් මම සුද්ධ කරන එකත් ස්පීඩ් කරනවා. ඔයාලට කම්මැලි හින්දා. හරි ඉතින් මම සුද්ධ කරමු. අපි පළවෙනි අයන් ටික අපිට හම්බුණා. ඔය ඉතින් අර තියෙන අපේ පළවෙනි අයන් ඉන්ගොට් ටික මට කියන්නම තුණා. කොහමද මගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක හොඳයි නේද? අනිවාර්යයෙන් මචං වීඩියෝ එක හොඳට නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ හොඳ වීඩියෝ හම්බ වෙවි. හරි ඉතින් මම මේ කියව් කරන එකත් ස්පීඩ් කරනවා මොකද කම්මැලි හින්දා. ඉතින් මම හිතුවා පළවෙනි අයන් ටික හම්බ වෙච්ච හන්දා ගින්දීවෙන්ට පූජාවක් කළා. තව අපිට අයන් හම්බ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඔන්න ඔම යනකොට මම පත කියව් එකට යරුණා. ඉතින් පත කියව් කරට කියන්නේ ඉතින් ආයි උඩට එන්න මට අමාරු වුණා මොකද මොබයිල් මේක. හරි ඉතින් දැන් තමයි ඉතින් අමාරුම හරි වැට්ටේ. මද ඉතින් ගිනි දිව්‍යන්ට පූජාවක් කරන්න ගිහලා මට උනේ එපා. යන්තම් උඩට එන්න හැදුවා. ආයෙත් ඉතින් වැට්ටා. අඩෝ ඵලයන් ගිනි දෙවියනේ මම ගණින් උඩට ඕයි. ඕයි මාව ගණින් ඕයි. අනේ මාව ගන්න ගිනි දෙවියනේ අරේ. අරේ බයි. හරි ආවා. හරි මචං ආවා මං. අඩෝ. අඩෝ බලපංකෝ ඉතින් වැට්ටා කියපංකෝ. ෂිට් බං බලපං. හරි ඉතින් අපි පසුබහින්නේ අපි කොහම හරි උඩට එන්න ඕනේ. ඉතින් මම උඩටත් ආවා. තාම ආවේ නෑ. අඩෝ යමන් සොම්බිලත් වෙන ඕයි. අම්මට සිරි. ෂිට් බං. හරි ඉතින් ඔතෙන්දී ඉතින් අපිට බොයිස් පොඩි අබැද්දියක් වෙලා තියෙනවා ඔයාලට පේනවා. මොකද අපි ඉන්නේ මචං රිස්පෝන් පොයින්ට් එකේ. ස්පෝන් පොයින්ට් එකේ ඉන්නේ මචං. ඉතින් ස්පෝන් පොයින්ට් එක කියන්නේ මචං අපිට ගේ හොයාගෙන යන්න වෙනවා බොයිස්. හරි ඉතින් මං ගේ හොයා ගන්නවා කොහම හරි.
ඔන්න ඉතින් ෆයිනලි අපේ ගේ හොයාගත්තා බෝයිස්. ඉතින් බෝයිස් මම හිතුවා ගේ හොයාගත්තට පස්සේ අපි ආයිත් කේව් එකක් හරන්න ඕන කියලා. උඹලා හිතුවේ මම මේ කේව් ගිහිල්ලා ආයිත් සොම්බිල්ලගෙන් ගුටි කන කන්නේ උඹලා හිටියේ. පිස්සුද බං. උඹලා කවුරු මට මචං ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඒකින්ද මචං මං අයන් ස්ටැක් 64ක් හොයාගෙන ආවා. දැන් ඉතින් මචං මං අයන් ටික රත් කරගන්නවා. අයන් ටික පුච්ච ගන්නවා. ඉතින් දැන් මං තව පුට්ටකින් මං අයන් නාමර ඉදිරියටපත් වෙනවා. හීහි. හරිද දැන් මගේ අයන් ටික හරිද? කෝ බලන්න. හරි මචං අයන් ටිකක් දැන් හරි. දැන් ඉතින් මං අයන් නාමර ටිකක් දාගන්න ඕනේ. මේ චෙස්ට් එකේ පොඩ සුගර් කෑන් වගේක් තිබ්බා. සුගර් කෑන් ටිකත් අපි පැල කරලෙමු ඉතින්. නිකන් තීනකනේ. ඔන්න ඔහේ පැල කරලා දාමු. හරි ඉතින් දැන් නම් අපේ අයන් ටිකත් හරි ගිහිල්ලා නැත්තේ. දැන් නම් ඉතින් මං ආමර් එකක් හදාගන්න ඕනේ. මොකද මචං ආමර් නැතුව අපිට ඉස්සරහට වැඩ කරගෙන යන්න බෑ මචං. මොකද අපි ඩයමන්ඩ් හොයන්න තියෙනවා. කේව් කරන්න තියෙනවා. ඉතින් අපිට ආමර් එකක් අත්‍යවශ්‍යයි මේ වැඩේට. හරි ඉතින් දැන් අපි ආමර් එක හදාගමු. හරි ඉතින් බොයිස් අපි දැන් ආමර් එක හදාගත්තා. අපි දැන් ආමර් එක දාගමු. හරි ඉතින් අපි එළියට ගිහිල්ලාම දාගමු. ඉතින් මොකද මේ අතුලින් දැන් ආමර් එකක් දාලා හරියන්නේ නැහැ. ඕකේ. හරි ඉතින් ඔන්න මගේ ඇඳුම අදිනවා. මගේ උපන්න ඇඳුමට කලින් පස්සේ අදින ඇඳුම තමයි මේක. මගේ අයන් ආමර් එක මම හදාගත්තා. හදාගත්තා වගේ මම දාගත්තා අයන් ආමර් එක. ගැම්මක් තමයි අපි කවුරුත් හදාගමු. තව ශීල්ඩ් එකකුත් හදාගන්න තියෙනවා අපිට. කොහොමද මගේ ලස්සන ගැම්ම නේද? කියපන් බලා. සක්කිලි හෙත්ත කියපන්. ලස්සනයි නේද? යකෝ මම ලස්සනයි බං කියපන්. අපිට සුන්දර දර්ශනයක් තියෙනවා. අපිට ඉර බැසගෙන යන දර්ශනයක් තියෙනවා අපිට. කැම්මන්නේද කොහමද ඒක view එක බලපන් view එක.
අර ඉතින් ගැම්මට අපේම ගිහලා කඩුවකුයි ෂීල්ඩ් එකකුයි හදාගත්තා. ඉතින් දැන් බලමු මගේ ලස්සන කොහමද කියලා. දැන් නම් ඉතින් මං ඕන දෙයකට රෙඩි මචං. යුද්ධෙට උනත් රෙඩි. දැන් ඉතින් කේව් කරන්න නැගි බය නැතුව මචං. අපිට ෂීල්ඩ් එකක් තියෙනවා, අපිට කඩුවක් තියෙනවා, අපි දැන් යකඩ ටූල් ටිකක් හදාගත්තා තව. හරි ඉතින් අපේ යකඩ ටික තාම අපේ පේන අපිට ගින්දරේ තැම්බෙනවා. අපේ යකඩ ටික. ඉතින් මොකද හිතෙන්නේ අදගෙන අපේ ටික එහෙනම්. එහෙනම් ගොල්ලෝ ලයික් එකක් දාලා වැඩේට සෙට් වෙමු.